වන කොටස සම්බන්ධයෙන් පාසල් ආරම්භ කිරීම, ඒ වගේම 2026 පළමු වාරය ආරම්භ කිරීම, ඒ වගේම දැනට අතරමැද නවතා ඇති අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වීම, ඒ වගේම 2025 වර්ෂයට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් වන නිල තීරණයන් කීපයක් දැනුම් දීමට අදහස් කරනවා. ප්‍රථමයෙන්ම මේ අවස්ථාව වන විට දිවයිනේ සියලුම පාසල් වසා දමා තිබෙනවා. අපි මේ පාසල් කලින් තීරණය කරලා තිබුණේ දෙසැම්බර් මාසේ 8 වෙනි දින විවෘත කිරීමට. නමුත් අපි සියලු දෙනාම දන්නා විදිහට පැවති අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදු වූ විපර්යාස හේතුවෙන් අපි මේ පාසල් ආරම්භ කිරීම 2025 දෙසැම්බර් 16 වෙනි දින දක්වා කල් තැබුවා. දැන් අපි මේ මොහොතේදී මේ සියලු තත්ත්වය පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් තීරණය කර තිබෙනවා මේ දෙසැම්බර් 16 වන දින මේ පාසල් විවෘත කිරීමට. මේ අවස්ථාවේදී පළාත් වශයෙන් ගත්තොත් මේ දෙසැම්බර් 16 වන දින බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද කියන මේ පළාත්වල සම්පූර්ණයෙන්ම සියලුම පාසල් විවෘත කිරීමට කටයුතු කරනවා දෙසැම්බර් 16 වන දින. ඒ අනුව ශ්‍රී ලංකාවේ පවතින මුළු පාසල් සංඛ්‍යාව වන 10076ක් අතරින් පාසල් 9929ක් දෙසැම්බර් මාස 16 වන දින සිය අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ වන විට විවෘත කිරීමට නොහැකි වන ලෙස අපිට පළාත් වශයෙන් දැනුම් දී තිබෙන පාසල් 147 ප්‍රධාන වශයෙන්ම පළාත් 3කට අයත් වෙනවා. එහි විවිධ කලාප වශයෙන් ඒ අදාළ පාසල් සංඛ්‍යාව සඳහන් කරහොත් ඌව පළාතේ පාසල් 26ක් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන්ම වැලිමඩ කලාපේ පාසල් 5යි, බණ්ඩාරවල කලාපේ පාසල් 3යි, බදුල්ල කලාපේ පාසල් 7යි, පස්සර කලාපේ පාසල් 5යි, වියලුව පාසල් 6යි. මේ ආදී වශයෙන් ගත්තාම ඌව පළාතේ පාසල් 26යි. වයඹ පළාතේ පාසල් සංඛ්‍යාව මුළු පාසල් සංඛ්‍යාව විවෘත කිරීමට නොහැකි බව පළාත් බලධාරීන් වාර්තා කරන මුළු පාසල් සංඛ්‍යාව 6යි. මහව කලාපේ 1ක් සහ ඉබ්බා ගම්මුව කලාපේ පාසල් 5ක් වශයෙන්. ඒ වගේම මධ්‍යම පළාතේ පාසල් 115ක් මේ දෙසැම්බර් 16 වන දින අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට නොහැකි බව අපිට වාර්තා කරලා තියෙනවා. එය සැකසෙන්නේ මහනුවර අධ්‍යාපන කලාපේ පාසල් 4යි, දෙනුවර කලාපේ පාසල් 8යි, ගම්පොළ කලාපේ පාසල් 8යි, ඒ වගේම වලපනේ කලාපේ පාසල් 7යි, හඟුරංකිත කලාපේ පාසල් 15යි, කොත්මලේ කලාපේ පාසල් 17යි, මාතලේ කලාපේ පාසල් 38යි, නාවුල කලාපේ පාසල් 3යි සහ නුවරඑළිය කලාපේ පාසල් 15ක් වශයෙන් මධ්‍යම පළාතේ පාසල් 115ක් මේ දිනේදී කියන්නේ දෙසැම්බර් 16 වෙනි දින විවෘත කිරීමට නොහැකි බව වාර්තා කර තිබෙනවා.